කොහාමිනේ දෙන්න වැඩ පටන් අරගෙන වගේ. මේ යනවද මට කරදර නොකර. මොකෝ මේ කෑ ගහන්නේ? මේ වත් අතු ගාලා මමගේ අතපය රිදෙනවා මොත්තේ. මේ ගෙදර ළමයාගේ වැඩේම හැඩි කරන එකමනේ. ඔච්චර රිදෙනවා නම් ඔය ප්ලාස්ටික් ඉදල් තියෙන්නේ. ඒ වයින් හරි ලේසියිනේ. ප්ලාස්ටික්? අනේ මගේ කට. කොස්ස ඉදලා විතරක් නෙමෙයි. විතරක් දැන් ප්ලාස්ටික්ද මොන වයින්ද හදනවලු. ඔය පිටරට කුණු ගොඩවල් ගෙනත් දාගෙන නේනම් පරිසරය එහෙම පිටින්ම විනාශ කරලා තියෙන්නේ ඈ. මං නම් එදා ඉඳලම අතු ගාන්නේ මගේ මේ තේටි කරුමාන්තෙන් හදාගත්ත ඉදලෙන්. ඒක ඇත්ත. අපි අපේ දේවල් අගය කරන්න ඕනේ. මල්බෙරි ගහේ ලස්සන උන්චිල්ලාවක්. උන්චිල්ලාවක්? උන්චිල්ලාවක් නෙමෙයි මැට්ටෝ. දැලක්. මකුළු උන්නහේ කරන්නෙත් හස්ත කරුමාන්තයක්. කැමති නම් ඉතින් ඔන්චිලි පැද්දට මගේ අකමැත්තක් නෑ. මේ සේරම අපේ දේශීය කරුමාන්ත. මෙන්න මේ යෝධයට තමයි කිසිම දෙයක් බැරි. කට්ටියම මට බනිනවා. හැමදාම ඔහොමමයි. ඔන්චිලි පදින්න වගේ හදන්නේ. කවුද හැබැයිට මේ? ඔයත් අපේ පරම්පරාවෙම කෙනෙක් වගේයි. මේ දලබ පුංචෝ මාව ඔයාට සම කරන්න හිතන්න එපා. මං උසස් පටපණු වංශවත් කපුරෙදි ව්‍යාපාරිකයෙක්. මගේ නිෂ්පාදන වලට පිට රටිනුත් හොඳ ඉල්ලුමක් තියෙනවා. කී අවුරුද්දේ ඔබතුමාගේ කපුසොළු ප්‍රදර්ශනී බලන්න අපි කට්ටියම ආවා. බලන්න එපා ඒ මල්බෙරි වෙන තිබුණු ලස්සනේද. අපිත් කරන්නේ ස්වයං රැකියාවක් තමයි. දේශීය ආහාර නිෂ්පාදකයෝ තමයි අපේ ගමේ ඉන්න තරම. මේගොල්ලන්ගේ ආඩම්බර කතා අහලා මට දැන් එපා වෙලා. මොකද මේ මූණ බෙරි කරගෙන? ඇත්ත කියනකොට ඔයාට හරියට රිදෙනවා ඇති නේද? මං ඊටම සුළුවෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් මේක. උත්සාහවන්තයා ජයගනී කියන්නේ ඕකට තමයි. මාත් උත්සාහ කරනවා. කපු කටින්නද? මට බැරි වෙන එකක් නෑ. මෙන්න මෙතනින් ඉඳගෙන කල්පනා කළොත් දලබ පුංචෝ හොඳ අදහසක් ඔළුවට එයි. නෑ. මෙහෙම හොඳයි මකුළු නැහැ. මං දැන් මොකද කරන්නේ? කාටත් මගේ අගේ දැනෙන්නත් එක්ක හරි මතක් වුණා. නෑදෑයෝ සේරටම කියන්න ඕනේ. මොකක්ද මේ වෙන්නේ යන්නේ? ලස්සනේ බෑ. මේ තමයි අපේ නිෂ්පාදන. සමනල නිෂ්පාදන? එතකොට මේ දලඹ පුංචගේ නිෂ්පාදනද? එහෙනම් ඉතින් දලඹ පුංචත් ලොකු වටිනාකමක් තියෙන කෙනෙක් බව කාටත් දැන් ඉතින් තේරෙයි.